ඔයාගේ දරුවත් එක තැනක ඉඳලා වැඩ කරන්නෙම නැද්ද? අද කතා කරන්න හිතුවේ ඒ ගැන. ගොඩක් වෙලාවට මේක අම්මලාට තියෙන ප්‍රශ්නයක්. දරුවා දරුවගේ ફોකස් එක නෑ. දරුවා එක තැනක ඉඳලා වාඩි වෙලා වැඩක් කරන්නේ නෑ. එහෙම දුවනවා. ඕක නිතරම ඇහෙන කතාවක්. ඉතින් මේකට ප්‍රධානම හේතුව තමයි දරුවෙක්ට එක දිගට ගොඩාක් වෙලාවක් ફોකස් එක කියන්නේ එක අරමුණක ඉඳගෙන වැඩ කරන්න අපහසුයි. ඉතින් මම අද හිතුවා ඔයාලට කියන්න ඕන කියලා දරුවෙක්ට ස්වාභාවිකවම එයාගේ ෆෝකස් එක ෆෝස් කරන්නේ නැතුව අපි ෆෝස් කරන්නේ නැතුව ස්වාභාවිකවම දරුවාගේ ෆෝකස් එක වැඩි කරගන්න පුළුවන් ස්ට්‍රැටජිස් 5ක් ගැන කතා කරන්න. ඉතින් පළවෙනි එක තමයි එයාව වැඩ කරන රූටින් එකට පුරුදු කරගන්න එක. ඒ කියන්නේ යාට සෙල්ලම් කරන්න, රෙස්ට් කරන්න, වැඩ කරන්න පොඩි ටයිම් ටේබල් එකක් වගේ පොඩි රූටින් එකක් හදාගන්න පුළුවන් නම් ඒක ඔයාට ගොඩක් වැදගත්. එතකොට දරුවාගේ මොළයෙන් දන්නවා දැන් මම ප්ලේ කරා, දැන් මට තියෙන්නේ මෙන්න මේ වැඩේ කරන්න කියලා. එතකොට එයාට පොඩි වෙලාවක් එක අරමුණකට හිත තියාගන්න පුළුවන් මං ඊළඟට කරන්න තියෙන්නේ මේ දේ කියලා. ඒ නිසා රූටින් එකක් ගන්න එක වැදගත් දරුවෙගේ ෆෝකස් එක වර්ධනය කරගන්න. ඊළඟ එක තමයි එයාට කරන්න තියෙන වැඩ පුංචි ටාස්ක් වලට පොඩි වෙලාවන් වලට වෙන් කරලා දෙන එක. ඒ කියන්නේ එයා ස්ටඩි කරනවා නම් ඒ කරන වැඩේ දේවල් හැමදේම පොඩි කොටස් වශයෙන් කරන්න දෙන්න ඕන. ඔයාට මේකට to do list එකක් පාවිච්චි කරන්න පුළුවන්. එයා එදිනෙදා කරන වැඩවලට. ඒ කියන්නේ දැන් බ්‍රෂ් කරන වෙලාව, දැන් චේන්ජ් කරන වෙලාව, දැන් වොෂ් දාන වෙලාව ඒ විදිහට to do list එකක් වගේ දෙයක් දීලා එයාගේ ෆෝකස් එක වර්ධනය කරගන්න පුළුවන්. ඒ වගේම එයා ඒ දේවල් කරාම අගේ කරන්නත් අමතක කරන්න එපා. තුන්වෙනි එක තමයි එයාගේ මනස පොඩ්ඩක් වෙහෙස වෙන ඇක්ටිවිටීස් ටිකක් එයාට කරන්න දෙන්නේ. ඒ කියන්නේ ඩ්‍රෝවින්, ඒ කියන්නේ චිත්‍ර අඳින්න, පසල් එකක් කරන්න, ලෙගෝ එකක් හදන්න, ඒ වගේම එයාට ගොඩක් එයා ආස කරන විදියට breathing exercise ඒ කියන්නේ හුස්ම ඉහළට පහළට ගන්න එක වගේ දේවල් පොඩ්ඩක් එයාට කියලා දෙන්න. ඒකත් ගොඩක් වැදගත්. ඊළඟ දේ තමයි එයා distract වෙන. ඒ කියන්නේ එයාගේ අරමුණ වෙනත් තැන් වලට යන්නේ නැති වෙන පරිසරයක් හදාගන්න එක. ඒ කියන්නේ එයා දැන් වැඩ කරන්න එනවා නම් එතන හයියෙන් ටීවී එකක් දාලා තියෙනවනේ. ඒ වගේම අධික නිකන් හයියෙන් ඇහෙන ශබ්ද, එහෙම නැත්නම් ස්ක්‍රීන් එකක්, ඒ වගේ දේවල් වලින් ඈත් කරලා තියෙන. ඒ වගේම එයා සෙල්ලම් කරන තැන හරි, එයා වැඩ කරන තැන හරි පොඩ්ඩක් පිළිවෙලට තියන්න. එතකොට එයා ඩිස්ට්‍රැක්ට් වෙන එක අඩු කරගන්න පුළුවන්. විශේෂයෙන් දරුවෙක් සෙල්ලම් කරනකොට එයාට ගොඩාක් සෙල්ලම් බඩු තියලා තියන්න නැතුව සෙල්ලම් බඩු කිහිපයක් තියුවම එයා ඒ සෙල්ලම් බඩු කිහිප එක්ක ලොකු වෙලාවක් සෙල්ලම් කරන්න පුරුදු වෙනවා. අන්තිම එක තමයි නිතරම එයාට පොසිටිව් දේවල්ම කියන්නේ. ඒ කියන්නේ ධනාත්මක දේවල්ම කියන්නේ. එයා පුංචි හොඳ දෙයක් කරත් ඒක ගොඩාක් අගය කරන්න, වර්ණනා කරන්න, ඒ වගේම ඔයාට මේ දේවල් කරන්න පුළුවන්, ඔයා හරි දක්ෂ දරුවෙක්, ඒ වගේ එයාව නිතරම අගය කරන්න. එයා කරන දේවල් අගය කරන්න. මේකත් එක්ක ආසාවක් ඇති වෙනවා ඒ දේවල් තව කරන්න. අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ දරුවෙක්ගේ ෆෝකස් එක හැදෙන්නේ හරිම ඉක්මනට වෙන්නේ නැහැ. ඒක හරි හෙමින් වෙයි. ඉතින් ඒකට හොඳ මඟ පෙන්වීමක්, ස්ට්‍රක්චර් එකක් වගේම හරි රූටින් එකක් හදාගත්තොත් ඔයාට දරුවාට ෆෝස් කරන්නේ නැතුව දරුවා ස්වාභාවිකවම එයාගේ අරමුණ හරි තැනක තියාගන්න පුරුදු වේවි. ඉතින් මේ වගේම වීඩියෝ එකකින් තවත් දවසක හමු වෙමු.